ඔයාට හිතිලා තියෙනවද ඇයි සමහර අයට විතරක් මිනිස්සු පුදුම විදිහට ආදරය කරන්න කියලා? කාමරයකට ගිය ගමන් හැමෝම එයාලට ආකර්ෂණය වෙනවා. ඔයා හිතන් ඉන්නේ ඒක එයාලට ඉබේ ලැබුණු දෙයක් කියලාද? නෑ, ඒක විද්‍යාවක්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඕනම කෙනෙක්ව කැමති කරවගන්න පාවිච්චි කරන මනෝවිද්‍යාත්මක රහස් 5ක් ගැන. මේ විදිහට කරොත් ඔයාගේ ජීවිතේ ඔයාට ලොකු වෙනසක් කරගන්න පුළුවන්. මම මේ channel එකෙන් කතා කරන්නේ ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න වැදගත් වන දේවල් පිළිබඳව. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. අපි යමු පළවෙනි ක්‍රමයට. මේක හරිම සරලයි. හැබැයි හරිම බලගතුයි. ඒ තමයි ඔබ අනෙක් කෙනාට කතා කරද්දී එයාගේ නම කියලා කතා කරන්න. ප්‍රසිද්ධ ලේඛක ඩේල් කානෙජී ප්‍රකාශ කරලා තියෙනවා ලෝකේ ඕනම කෙනෙක්ට තමන්ගේ නම තරම් මිහිරි වචනයක් නැහැ කියලා. ඔයා අලුතෙන් කෙනෙක්ව අඳුර ගන්නකොට නිකන් හායි කියනවට වඩා නැත්තම් හෙලෝ මචං කොහොමද කියලා අහනවට වඩා එයාගේ නම කියලා කතා කරන්න. හායි සංජීව කොහොමද ඉතින්? ස්තුතියි සංජීව කරපු උදව්වට. අන්න ඒ වගේ පුරුදු වෙන්න. හැබැයි ඕනවට වඩා පාවිච්චි කරන්න එපා. ස්වභාවිකවම කතාව තුළ එකතු කරන්න. එතකොට ඒ කෙනාට දැනෙනවා ඔයා එයා ගැන විශේෂ අවධානයක් යොමු කරනවා කියලා. ඒකෙන් එයාට ඔයා ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. දෙවෙනි ක්‍රමය තමයි ඔයා කතා කරන කෙනාගේ ඉරියව් ඔයත් අනුගමනය කරන එක. එයා කතා කරනකොට ඉංග්‍රීසි වචන භාවිතා කරනවා නම් ඔයත් ඒ අනුගමනය කරන්න. එයා කතා කරනකොට සිනහමුසු මුහුණින් කතා කරනවා නම් ඔයත් සිනහමුසු මුහුණින් කතා කරන්න. ඒ වගේම එයා කතා කරද්දී බැරෑරුම් ස්වරූපයෙන් කතා කරනවා නම් ඔයත් ඒකට අවධානය යොමු කරන්න. හැබැයි මේක විහිළුවකට වගේ කරන්න එපා. ඔයා ඉතා සියුම් ආකාරයට ඔහුගේ ඉරියව් වලට අනුකූලව හැසිරුණොත් ඔබට සිතාගත නොහැකි ප්‍රතිචාරයක් ලබා ගන්න පුළුවන්. මනෝවිද්‍යාවේදී පවා ඔප්පු වෙලා තියෙනවා අපි අපිට සමාන අයට කැමතියි කියලා. අපි මේ කියපු ක්‍රමය ඔබත් උත්සාහ කරලා බලන්න. එතකොට අනිත් පුද්ගලයාට දැනෙනවා මොහු මං වගේම කෙනෙක් තමයි කියලා. තුන්වෙනි ක්‍රමය තමයි ඔයාට කෙනෙක් කැමති කරගන්න අවශ්‍ය නම් ඔයා එයාගෙන් පුංචි උපකාරයක් ඉල්ලන්න. ලොකු දේවල් නෙමෙයි, එයාගේ හිත නොරිදෙන පරිදි. සංජීව පෑන ටිකකට දෙන්න පුළුවන්ද? සංජීව වතුර පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ ඔබ කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලද්දී ඒ කෙනාගේ නම කියලා කතා කරන්න. ඒ වගේම ස්තුති කරන්නත් පුරුදු වෙන්න. thank you සංජීව. එතකොට අනිත් පුද්ගලයාට හිතෙනවා ඔයා හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා. ඒකෙන් එයා ඔයාට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. හතරවෙනි ක්‍රමය. හැමෝම කැමති තමන් ගැන කතා කරන්න. තමන්ගේ ප්‍රශ්න කතා කරන්න. තමන්ගේ වේදනාව පිට කරන්න. හැබැයි ඔයාට පුළුවන් එක අනිත් පැත්තත් කරන්න. ඒ කියන්නේ ඔයා අනිත් කෙනාව වර්ණනා කරන්න. ඒ වගේම අනිත් කෙනාගේ ප්‍රශ්නයට අහුම්කම් දෙන්න. එහෙමද? ඊට පස්සේ මොකද වුනේ? අන්න ඒ වගේ. මිනිස්සු ආසයි එයාලා ගැන අහගෙන ඉන්න අයට. ඔයා එයාට අවධානය දෙනවා කියලා දැනෙනවා නම් එයා ඔයාට ලොකු වටිනාකමක් දෙනවා. පස්වෙනි ක්‍රමය තමයි අයි කන්ටැක්ට් සහ හිනාව. ඔයා කෙනෙක් එක්ක කතා කරනකොට බිම බලාගෙන කතා කරන්න නම් එපා. එයාගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න. එයාගේ ඉරියව් වලට අනුව ඇස් වලින් කතා කරන්න පුරුදු වෙන්න. තවද ඔයා hina වෙනකොට ඔයාගෙන් නිකුත් වෙන්නේ හොඳ ভাইබ්‍රේෂන් එකක්. ඒක බෝ වෙන දෙයක් වගේ. ඔයා hina වෙනකොට ඉස්සරහින් ඉන්න කෙනා තරහෙන් හිටියත් ඔහුට නිකම් මේ ගතිය නැති වෙලා යනවා. ඒ වගේම ඇස් දිහා බලාගෙන කතා කරනකොට ඔයාගෙන ලොකු විශ්වාසයක් පවා ගොඩ නැගෙනවා. විශ්වාසවන්ත අයට මිනිස්සු කොහොමත් ආකර්ෂණය වෙනවා. ඔයත් මේ විදිහට උත්සාහ කරලා බලන්න. හැබැයි මේකෙන් ඔයා අනවශ්‍ය සම්බන්ධතා ගොඩනගාගෙන පසුතැවිලි වෙන දේවල් නම් කරන්න එපා. මෙම ක්‍රම භාවිතා කිරීම මගින් ඔයාගේ ජීවිතේ ධනාත්මක පැත්තට යොමු වෙනවා. ඒ වගේම ඔයා කැමති මොන ක්‍රමයකටද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මතක කරන්නත් එපා. අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාට සුබ දවසක්.